ආයුබෝවන් හැමෝටම ඔන්න අද ඔයගොල්ලන්ගේ 10 වසරේ පාඩම් ටික අරගෙන ආවා. පාඩම් කරන වැඩසටහන මේක. ඉතින් ඔයාලා ඉගෙනගත්තු පාඩම් ටිකක් නැවත මතක් කරලා හොඳට පුහුණු වෙලා විභාගෙට ඒ පාඩමින් එන ගණන් ටික හදාගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වැඩසටහන කරන්නේ. ඉතින් 10 වසරේ ඔයාලට තමයි මේ වැඩසටහන. අද මම ඔයාලට මුලින්ම කතා කරනවා සූත්‍ර කියන පාඩම. මේ සූත්‍ර ඔයගොල්ලන්ට දෙවෙනි වාරයේදී ඔයගොල්ලන්ට සම්පූර්ණ වෙන පාඩමක්. එතකොට සූත්‍රවල මෙතන මම ඉස්සරහා වරහණේ දාලා තියෙන එක උක්ත කරනවා. ඉස්සරහා වරහණේ දාලා තියෙන එක ඔයගොල්ලෝ උක්ත කරනවා. දැන් මෙතන U එක උක්ත කරනවා. සූත්‍රයක උක්තය මාරු කිරීම කියන කොටස ඔයාලා හොඳටම දන්නවා. හරි. එහෙනම් දැන් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ හැමෝම මෙන්න මේ ගණන් ටික බලාගෙන මේක උක්ත කරන්න ගන්න. හරි. හොඳයි. වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ මේක උක්ත කරන්න ගත්තා නම් දැන් මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම මේක හදලා ඇති කියලා. ඔයාලා හදපු එක හරිද වැරදිද කියලා ඔයගොල්ලන්ට පුළුවන් දැන් බලා ගන්න. දැන් මම හදලා පෙන්නනවා. මම හදලා පෙන්නන එකෙන් ඔයාලට පුළුවන් හරිද වැරදිද කියලා එක බලලා ඔයාගේ උත්තරේ සසඳ ගන්න පුළුවන්. ඒ වගේම ඔයා හදලා ඉවර වෙලා මම මේ හදන කොටස බලන්න නැතුව ස්කිප් කරලා යන්න එපා. මොකද හේතුව ඔයා හදලා තියෙන විදිහ වැරදි නම් බැරි වෙලා හරි ඔයාලට කොහේ හරි අමතක වීමක් තියෙනවා නම් එතන ඔයාලා ඇත්තට හැමදාම ඔයා දිගටම කරන්නේ ඒ වැරද්දමයි. ඒක නිසා ඔයා හදපු එක හරිද කියලා මම මේ බලද්දී මම කියලා දෙන එක බලලා තේරුම් ගන්න ඕනේ. එතන ඔයාලට එක වාසියක් තියෙනවා. තව වාසියක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔයාගේ ඇත්තටම මෙතනදී ඔයා මේ ගාන හදද්දී ඔයා ආපහු ආයෙ මතක් කිරීමක් කරනවා ඉගෙනගත්තු දේවල්. එතනදී ඔයාගේ මතකයේ අලුත් වීමක් වෙනවා. ආපහු ඔයා ගාන හදනවනේ. හදනකොට ඒ දේ ඔයාලට ලැබෙනවා. නමුත් ආපහු ආයෙ මම හදලා පෙන්නනකොට දැන් මම හදලා පෙන්නනවානේ. මම හදලා පෙන්නනකොට ඔයා ආයෙ ඒක බලනවානේ. ආයෙ ඒක බලනවානේ. ඔයා දැන් හැදුවා හදපු එක හරිද වැරදිද කියලා නැවත බලනවා. එතකොට ඔයා එහෙම බලද්දී තව පාරක් ඔයාගේ මොලේට අන්න තව මතකෙට තව කොටසක් එකතු වෙනවා. ඔයාලට මේක මතකයේ ඊට ධාරිතාව තව ටිකක් වැඩි කරනවා. ප්‍රමාණය කාලය වැඩි කරනවා. තව ටිකක් හදලා පෙන්නන එක නැවත නැවත ආයෙ බලනකොට ඔයාලට මතකෙ ඉඳින්න තියෙන ඉඳ තව ටිකක් ආයෙ වැඩි වෙනවා. ඒ වුණාද ඒක නිසා ආයෙ බලන්න. ඒකින්ද තමයි අර පන්තියේ උගන්වද්දී ඔයා හොඳට දන්න දෙයක් උනත් උත්තරේ දන්නව උනත් ඔයා හදලා ඉවරලා ගුරුවරයා නැවත ආයෙ පැහැදිලි කරනකොට ඒක හොඳට අවධානයෙන් ආයෙ ඒක පිළිබඳව අහගෙන ඉන්න ඕනේ. ඒක එහෙම අහන් ඉඳපුවම ඔයාලට තව දුරටත් ඒක මතක ඉන්නවා. අද ගානක් හදන්න පුළුවන් වුණාට ලබන සතියේ විද්‍යාව අමතක වෙනවනේ ගොඩක් ළමයිට. ඒකනේ අපි මම මේ වැඩසටහන කරන්නේ. ඒ අමතක වෙන එකට තව දුරටත් ඒ කියන්නේ ඒ අමතක වීමේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. පන්තියේ ගුරුවරයා නැවත පැහැදිලි කරද්දී ඒකත් හොඳ අවධානයෙන් අහගෙන හිටියොත් උගන්වද්දී අහන් ඉන්නවා. තනියම හදනවා. ඊට පස්සේ ආපහු ආයි ගුරුවරයා පැහැදිලි කරද්දී උත්තරේ කියද්දී ආය අහන් ඉන්න. ඒක ඔයාලට හොඳට මතක ඉන්නවා. තුන් අවස්ථා තුනක් වාට ලැබෙන පන්ති කාමරය ඇතුළේම. අවස්ථා තුනක් වා එකම දේ ඉගෙන ගත්තා වෙනවා. පාඩම් කළා වෙනවා. එහෙම දෙයක් ලැබෙනවා. දැන් මෙතනදිත් වා ඒ දේවල් තව අවස්ථා දෙකක් පාඩම් ගන්න පුළුවන්. ඔන්න දැන් හදලා තියෙන්නේ. දැන් මම මේක කියනවා. මම බලන්න. පළවෙනි ගාන s සමානයි ut ධන r. හරිද? s සමානයි ut ධන r. මම මේකේ මේ සූත්‍රය ඔයාලට හම්බෙන්නේ නැහැ. නමුත් මේ සමානයි ut කියන එක ඔයාලට විද්‍යාවේදී හම්බ වෙනවා. භෞතික විද්‍යාව කොටසදී චලිතය සම්බන්ධව. නමුත් මේ ධන r ගම් මම දාලා දෙනවා. මේ සමීකරණය පොඩ්ඩක් ඔයගලන්ට පුරු කරන්න ඕනේ. මෙතනදී r අයින් කරනවා නම් මුලින්ම මෙතන r අයින් කරන්න මොකද කරන්න නම් s සමානයි ut ධන r කියලා කියද්දී මේ r අයින් කරන්න මට සිද්ධ වෙනවා දෙපැත්තටම ඍණ r එකක් දාන්න. මම මේ පැත්තට ඍණ r එකක් දානවා. එතකොට මොකද වෙන්නේ මේ ධන r එක ඍණ r කැපිලා ගිහිල්ලා මෙතන මොකද වෙන්නේ s ඍණ r සමානයි ut කියලා ඔන්න එහෙම උත්තරයක් එනවා. දැන් මට උක්ත කරන්න ඕනේ. මොකද ඉස්සෙල්ලාම මට උක්ත කරන්න ඕන කෙනා මෙතන ඉන්නවනම් එයාට ධන වලින් හරි ඍණ වලින් හරි සම්බන්ධ වෙලා කවුරු ඉන්නවනම් එයාව තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. මොකද එයාත් එක්ක බද්ධ වෙලා ඉන්න කෙනාව අයින් කරන්න කලින් t උක්ත කරන්න මට u අයින් කරන්න කලින් t උක්ත කරන්න u අයින් කරන්න කලින් පිටින් සම්බන්ධලා ඉන්න. ඒ ධන හෝ ඍණ වලින් වෙනම සම්බන්ධලා ඉන්න r හෝ වෙන ඉන්නවනම් කවුරු අන්න එයාව අයින් කරලා අපි ඉන්න ඕනේ. ඒක ධන වලින් සම්බන්ධලා තියෙනවා ඍණ දානවා. ඍණ වලින් සම්බන්ධලා තිබොත් ධන දාලා තමයි අයින් කරන්නේ. ඊට පස්සේ උත්තේ මෙන්න මේක තමයි එන්නේ. දැන් මේ දෙපැත්තම එකම දේ කරන්න ඕනේ. වමට කරන දේ දකුණට කරනවා. දකුණට කරන දේ වමට කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ut. ut තියෙදි මම උත්තර කරන්න යන්නේ t ව u සහ t අතර සම්බන්ධය ගොඩනැගලා තියෙන්නේ ගුණිතයක් විදියට. u සහ t අතර සම්බන්ධය ගොඩනැගලා තියෙන්නේ ගුණිතයක් විදියට. ඒ ගුණිතයක් විදියට තියෙනවා මට සිද්ධ වෙනවා මොනවා කරන්නද? බෙදන්න සිද්ධ වෙනවා. එකතුවක් විදියට තිබුණොත් අයින් කරන්න අඩු කිරීමක් දානවා. අඩු කිරීමක් විදියට තිබුණොත් අයින් කරන්න එකතු කිරීමක් දානවා. ගුණිතයක් විදියට තිබුණොත් අපිට සිද්ධ වෙනවා මොකක් කියලා දාන්නද? ගුණිතයක් විදියට තිබ්බොත් බෙදීමක් දානවා. බෙදීමක් විදියට තිබ්බොත් ගුණ වීමක් දානවා. ප්‍රතිවිරුද්ධ ලකුණු.
හරිද? ඒ කියන්නේ මෙන්න මේවා මතක තියාගන්න. ධනට ඍණ. ධනට අදාළ කෙනා ඍණ. එතකොට ඍණට අදාළ කෙනා ධන. ඒ වගේම ගුණට අදාළ කෙනා බෙදීම. බෙදීමට අදාළ කෙනා ගුණ කිරීම. එතකොට උදේ දැන් මේක u to u මෙහෙම කැපිලා යනවා. ඊට පස්සේ මෙතන t තනි වෙනවා මේ. t විතරයි තනි වෙන්නේ. ඉතුරු වෙන්නේ s ඍණ r සම්බෙදීම u සමාන t. සාමාන්‍යයෙන් අපි උත්තර කරන එකක් අපි දකුණු පැත්තෙන් තියන්නේ. අපි තියන්නේ කොහෙන්ද? වම් පැත්තෙන්. ඒක මට දෙන උත්තරේ t සමානයි s ඍණ r බෙදීම u කියලා එනවා. ඔන්න ඔය විදිහට උත්තරේ මාරු වෙනවා. මේ උත්තරය හරියට මේ විදිහට ආවද කියලා වා චෙක් කරගන්න ආවේ උත්තරේ ආවනම් හොඳයි ඔයා. ආවේ නැත්තම් අහපු මම මේ කියලා දුන්න එක නැවතව තව අහන්න. ආයෙ වෙලා පුරුදු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. හරි ඊට පස්සේ අපි යනවා අලුත් කොටසකට. ඊළඟ ගාන වර්ගමූල ලකුණු සහිත එකක්. මේක නම් ඇත්තටම grade 9 වලදී හදන්න පුළුවන් ගානක් ඈ. මේ ටික තමයි මේ 10 වසර ළමයිට එන ගණන් ටික තියෙන ඇත්තටම. t සමානයි u ධන k බෙදීම r වල මූලෙ මේ සම්පූර්ණ මේකට තමයි අපිට මූලෙ වැටලා තියෙන්නේ. මුළු ඔක්කොටම මූලෙ වැටලා තියෙන්නේ. මූලෙ ඇස්සේ තමයි මේ ඔක්කොම ඉන්නේ. සමහර අවස්ථා තියෙනවා මෙන්න මෙහෙම තිබුණොත් උඩින් එක්කෙනා උඩින් u ධන k ට u ගේ k ගේ එකතුවට විතරක්. ඒ දෙන්න එකතු වෙන මේක අපි උත්තර තේරුම් ගන්නවා. u සහ k එකතු වෙලා එන එකට තමයි මූලෙ වැටලා තියෙන්නේ. ඒක වෙනයි. ඒක r අදාළ නැහැ. r ට මූලෙ අදාළ නැහැ. තේරුණාද? නමුත් දැන් මේක තියෙන විදිහට ගත්තාම මුළු ඔක්කොම u ට k එකතු වෙලා ඒන එක r වලින් බෙදලා ඒන සම්පූර්ණ උත්තරයට තමයි මූලෙ වැටලා තියෙන්නේ. ඒතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ අවස්ථාව ඒ ලියනකොට. හරි. එතකොට දැන් මුදේ මෙතන දෙපාරක් සිද්ධ වෙනවා. මූලෙ අස්සේ ඉන්න කෙනෙක් තමයි මේ u ඉන්නේ. මූලෙ ඇතුළේ ඉන්නේ. මූලෙ ඇතුළේ ඉන්න කෙනෙක් අයින් කරන්න නම් මොකද කරන්නේ? ඉතින් මූලෙ අයින් කරනවා. ඒ හිතන්නේ දැන් ඔයා හොරෙක් කියලා හිතන්නකො. මේ වෙලාවට විතර හොරෙක් කියලා හිතන්නකො. නැත්නම් ඔයා ගලවා ගැනීමේ නිලධාරියෙක්. නැත්නම් FCID නැත්නම් ආමුදාවේ CID මොකක් හරි හිතන්නකො. දැන් ඔයා යන්නේ දැන් මෙතන ඉන්නවා කාවාරි බේර ගන්න යන්නේ. බේර ගන්න යන්නේ u තනි කරන්න උත්තර කරනවා අපි u බේර ගන්න ඕනේ කියනවා. u බේර ගන්න යනකොට මෙයාව ඇතුළේ ඉන්නේ වහලේ ගහලා ඔක ඇතුළේ ඉන්නවා. ඉස්සල්ලාම බිඳින්න ඕනේ මොකද්ද? සම්පූර්ණ මේක වහලේ ගහලා සේෆ් එකේ නම් තියෙන්නේ. මුලින්ම මේක බෙදලා දානවා. මූලෙ බිඳනවා. මූලෙ අයින් කරනවා. නේද? එතකොට තමයි අර විවෘත වෙලා එන්නේ. එහෙනම් මූලෙ අයින් කරන්න මම මොකද කරන්නේ? මතක තියාගන්න වර්ගමූලයක් අයින් කරන්න වර්ගය කරපුවාම වර්ගමූලය අයින් කරනවා. හරිද? දෙපැත්තම වර්ග කරනවා. එතකොට මම p වත් මොකද කරන්නේ? වර්ග කරනවා. මෙන්න මේ සම්පූර්ණ මේකත් මම මොකද කරන්නේ? වර්ග කරනවා. p වර්ග කරද්දී ඇත්තටම p ගේ වෙන මොකුත් නැති ඉඳලා එයා වර්ගයක් විදිහට ඉතුරු වෙනවා. දැන් මෙතන මූලය වර්ග වෙනකොට මූලය කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නේ a ගේ මූලය කියලා තියපුවාම ඒක වර්ග කරපුවාම වෙන දේ මම නිකන් පැහැදිලි කරන්නම්කෝ ඔයාලට. හරි සිද්ධ වෙන දේ a ගේ වර්ගමූලය වර්ග කරපුවාම ඇත්තටම උත්තරේ a කියලා එන්නේ. මූලය අයින් වෙලා යනවා මේකත් එක්ක. ඒක වෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙමයි. a කියලා කියන්නේ වර්ගමූලයෙන් කියන්නේ දෙකෙන් එක්වෙනි බලය කියන්නේ. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. මේ දෙකෙන් එක්වෙනි බලයේ දෙවෙනි බලය. මේ වර්ගමූලයේ දෙවෙනි බලය කියන්නේ වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. ඒකේ දෙවෙනි බලය. එතකොට මේ බලයක බලයක් පිළිබඳ මෙතන ලියවෙච්චාම මෙතන නම් මොකද ඒකේ දෙකෙන් එක ගුණ කිරීම දෙක කියලා එනවා. දෙකෙන් එක දෙකෙන් ගුණ කරපුවාම කැපිලා ගිහලා උත්තරේ a කියලා එනවා. ඔන්න ඕක තමයි උත්තරදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට a කියලා එනවා. ඔන්න ඔය කියන කාරණාව සිද්ධ වෙන්නේ. නමුත් ඕක තේරුම් නැත්නම් මේක වා හිතන්න යන්න එපා. ඔයාලට ඒවා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේවා 11 කොහොමද මේක කියලා දෙනවා. ඔයා දැනගන්න වර්ගමූලයත් එක්ක වර්ගය අයින් වෙලා ගිහිල්ලා මෙතන එනවා මොකද? u ධන k වල k බෙදීම r කියලා මෙතන එනවා. දැන් ඊට පස්සේ ඔයාලට උත්තර කරන්න ඕනේ ඉන්න කෙනා u ඉන්නේ k එක්ක එකතු වෙලා a එක r ගෙන් බෙදලා ඉන්නේ. හරිද? දැන් උත්තර බලන්න දැන් ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ කියලා හොඳට තීරණය කරන්න. u k ට එකතු වෙලා ඉන්නවා. u k ට එකතු වෙලා ඉන්න කෙනා නේද? හොඳට මතක තියාගන්න. u ඔකේ තියෙන්නේ දකුණු පැත්තේ තියෙන එකේ තියෙන්නේ u ට k එකතු වෙලා a එන උත්තරේ r ගෙන් බෙදන්න කියලා තියෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ ඉස්සල්ලාම කරන්න ඕනේ අර එකතු වෙලා ඉන්න එක වෙනම සම්බන්ධයක්. යට ඒ දෙන්නම සම්පූර්ණම දෙන්නම r ගෙන් බෙදලා තියෙන්නේ. ඒ සම්පූර්ණ දෙන්නම r ගෙන් බෙදලා ඉඳලා ඔයා කරන්න ඕනේ පුතේ මොකද්ද? ඉස්සල්ලාම බෙදීම r ඉස්සල්ලාම අයින් කරන්න ඕනේ ඔයා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතන තියෙන බෙදීම r අයින් කරන්න දෙපැත්තම r ගෙන් ගුණ කරන්න. මේ පැත්තත් r ගෙන් ගුණ කළා. මේ පැත්තත් r ගෙන් ගුණ කළා.
ඉතුරු බෙදීම R අයින් වෙලා ගිහිල්ලා මෙතන එනවා R RP වර්ගය එනවා U ධන K RP සිං නෙමේ RP වර්ගය. හරිද? ඊට පස්සේ U තනි කරන්න මොකද කරන්නේ? U තනි කරන්න ඕනේ. අනේ මේක හරිම සරල දෙයක්. U එකේ ඉන්න K මොන වෙලාද ඉන්නේ? U එකේ ඉන්න K තියෙන එකතු වෙලා. එකතු වෙලා ඉන්න K එකයි කරන්න අඩු කරනවා දෙපැත්තම K ගෙන. ඊට පස්සේ K එකේ අයින් වෙලා ගිහිල්ලා U තනි වෙනවා. තනි වෙච්ච කෙනා වමෙන් ලියනවා RP වර්ගය රින K කියන උත්තරේ. මේක තමයි උත්තරේ. හරි සරලයි, හරි ලේසි. හොඳයි. දැන් ඊට පස්සේ මුදියා අපි යනවා මොකද්ද? B සමානයි M වර්ගය K රින R කියලා ඔන්න ඔම කෙනෙක් කියනවා. මෙන්න මෙයා. දැන් අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානට යනකොට අපිට තියෙනවා V සමානයි M වර්ගය K. V සමානයි M වර්ගය K ඍණ R. මේක M උක්ත කරන්න කියද්දී ඔයා කොහොමද පුතේ මෙන්න මේක උක්ත කරන්නේ? ඔයාලා ඇත්තටම හරිම ලේසි. උක්ත කරන්න ඕන කෙනා මෙයා නම් එයාත් එක බැඳිලා ඉන්න කෙනා ಗುಣ කිරීමකින් හෝ බෙදීමකින් බැඳිලා ඉන්න කෙනා මෙයාත් බැඳිලා තමයි ඉන්නේ. මෙයා ඍණ විදියට වෙනම පිටින් බැඳිලා ඉන්නේ. එකට ඇලිලා නෙමෙයි. ටික දුරින් වෙන ලකුණකට එක්ක තමයි මේක බැඳිලා තියෙන්නේ. ලකුණකුත් එක්ක එහෙම බැඳිලා තියෙනකොට ඒ ධන ඍණ R එකක් තියෙනකොට ඒක තමයි මම ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. M වර්ගයේ ඍණ R කියලා තියෙනකොට ඔය ඍණ R අයින් කරන්න පුතේ වට සිද්ධ වෙනවා. මොකක් දාන්නද? ඍණ R අයින් කරන්න මොන දානවා? ධන R. ඒතකොට දෙපැත්තම ධන R දැම්මම ඍණ R එක ධන R කැපිලා යනවා. ඍණ R එක ධන R කැපිලා ගියාම මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ මෙන්න මේ පැත්තේ M වර්ගයේ K කියන කෙනා. මෙතන V ඍණ R කියලා ඔන්නම උත්තරයක් එනවා. ඊට පස්සේ දැන් මට උක්ත කරන්න ඕන කෙනා M. උක්ත කරන්න ඕන කෙනා M ඉන්නේ වර්ගයක් විදිහට. හැබැයි එයාත් එක බැඳිලා කෙනෙක් කියනවා. ඉස්සල්ලාම එයාව අයින් කරන්න ඕන. ඉස්සල්ලාම එයාව අයින් කරලා ඉන්නවා. එයාව අයින් කරන්න කොහොමද? ಗುಣ වෙලා තියෙන කෙනෙක් අයින් වෙන්නේ බෙදිලා. ಗುಣ වෙලා ඉන්න කෙනෙක් අයින් වෙන්නේ මොනවා වෙලාද? බෙදිලා. වමට කරන දේ දකුණට කරන්න, දකුණට කරන දේ වමට කරන්න. ඒක තමයි බැලන්ස් වෙන්නේ. තරාදිය වගේ. හරිද? ඊට පස්සේ මෙන්න මේකට මේක කැපිලා ගිහිල්ලා M වර්ගය සමාන V ඍණ R බෙදීම K කියලා. දැන් මොකද කරන්නේ? අර මම කලින් කිව්වා වගේ වර්ගයක් අයින් කරන්න මම මොකද භාවිතා කරන්නේ? වර්ගයක් අයින් වෙන්නේ පුතේ වර්ගමූලය දාපුවාම. වර්ගය අයින් වෙන්නේ මොකද? වර්ගමූලය දාපුවාම. වර්ගමූලයක් අයින් වෙන්න නම් වර්ගය දාන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතන මෙන්න මෙයාගේ වර්ගය අයින් කරන්න මට සිද්ධ වෙන මෙතන වර්ගමූලය දාන්න. එහෙනම් මේ සම්පූර්ණම ගෙනවලා අපි පල්ලෙහාට වෙන්න ඕන. මුළු සම්පූර්ණම V ගෙන් R අඩු කරලා ඒන එක K ගෙන් බෙදලා එන උත්තරේ තමයි මූලය බලන්නේ. ඒ උත්තරේ මූලය බලන හින්දා මුළු සම්පූර්ණම සම්බන්ධය මම දානවා මූලය. ඊට පස්සේ තමයි මට උත්තරේ වෙන්නේ මේ විදිහට එන්නේ. M තනි වෙනවා. M ගේ වර්ගයත් එක්ක වර්ගමූලය එක වර්ගයෙන් වෙලා ගිහලා M සමානයි V ඍණ R බෙදීම K වල මූලය ගෙනවා. ඔන්න M උක්ත වුණා. මේක තමයි M උක්ත කරපු විදිය. වර්ගයක් සහිත පදයක් කොහොමද උක්ත කරන්නේ? මේක 10 වසරේදී කියන කොටස. හරි. දැන් මේක තේරුණා කියලා මම හිතනවා. ඔයගොල්ලන්ගේ හරියට කියලා බලන්න හරියනවා වඩා හොඳයි. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. දැන් බලන්න මෙන්න මේක. හරි. දැන් මෙන්න මේ ගානේ අපිට තියෙනවා B සමානයි U ධන A බෙදීම T වල වර්ගය. එතකොට පුතේ දැන් අපි මේක උක්ත කරන්න ඕන කෙනා කවුද කියලා මුලින්ම බලන්න ඕනේ. අපිට මෙතන උක්ත කරන්න ඕන කෙනා තමයි U. එයා කොහොමද ඉන්නේ? එයාට තියෙන ආරක්ෂාව මොකද්ද? දැන් ඔයා තමයි මුදවා ගැනීමේ හමුදා නිලධාරියා. අද වල මුදවගන්නේ කොහොමද? ඔයා බලන්න. මෙයා ගාවට යන්න ඔයාට සිද්ධ වෙනවා. එයාත් එක්ක මෙයා එකතු වෙලා ඉන්නේ. හරි. එයා මෙයාත් එක්ක මෙයා එකතු වෙලා ආරක්ෂාවක් තියෙනවා. ඒ දෙන එකතු වෙලා තියෙන එක ඒ සම්බන්ධතාවය බෙදෙනවා IT එකෙන්. අන්න එහෙම සම්බන්ධයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ එකතු වෙලා ඒ එකතු වෙච්ච එක ආයෙ නැවත T ගෙන් බෙදලා තියෙනවා. ඒ බෙදිච්ච එක මේ දෙන්න එකතු වෙලා එකතු වෙච්ච එක බෙදිලා බෙදිච්ච එකේ ඒකේ වර්ගය ඇවිල්ලා තියෙනවා. හරිද? එයාගේ වර්ගය ඇවිල්ලා තියෙනවා. අපි බලන්න ඕන මේක කොහොමද උදේ ගන්න කියලා. ඇත්තට මෙයා ගන්නේ B සමානයි
u ධන a බෙදීම t ගේ වර්ගය ඉන්නවා අන්න ඒකෙදි මට සිද්ධ වෙනවා මුලින්ම මෙන්න මෙයාගේ උක්ත කරන්න ඕන කෙනාව ඇදලා ගද්දී අර ඉන්න බාහිර කට්ටියව අයින් කරන්න. මම කවදාද අයින් කරන්න මුලින්ම? දැන් ඔයා හිතන්න ඔයා තමයි දැන් උදව ගන්න යන්නේ වවුටින් එනවා කොහෙන් හරි යනවා. මෙහෙන් යන්න මෙහෙන් හැමතැනින් මේ නාය මේ දෙක තමයි වර්ගය තමයි අයින් කරන්නේ. වර්ගය හැමෝම ආරක්ෂා කරනවා. ඒ හිතන්න මෙහෙන් යන්න බෑ මෙයා මෙහෙම දුවලා එනවා. ඔය නෝ යන්න වෙන ඉස්සෙල්ලා මෙයාව අයින් කරන්න බෑ. මෙයාව අයින් කරනවා. එහෙනම් යා වර්ගයක් විතර ඉන්න කෙනාව අයින් කරන්න අපිට සිද්ධ වෙනවා. මොකද වර්ගමූලය දාන්න. දෙපැත්තටම මම අන්න ඒ වර්ගමූලය දානවා. එතකොට වර්ගමූලය දාපුවම මොකද වෙන්නේ? මේ වර්ගයත් එක්ක වර්ගමූලය අයින් වෙලා යනවා. මම මේක පැහැදිලි කළා කලින් මම පැහැදිලි කරා වර්ගයත් එක්ක වර්ගමූලය අයින් වෙන්නේ කොහොමද කියලා. එන හේතුවත් එක්කම මම පැහැදිලි කරා. එහෙනම් ඔයාලා දැන් ඇත්තටම හේතුව මොකක්ද? වර්ගය අයින් කරන වර්ගමූලය යොදන්න, වර්ගමූලය අයින් කරන වර්ගය යොදන්න. ඊට පස්සේ උදේ මෙතනදී මූල b සමානයි වර්ගයත් එක්ක වර්ගමූලය අයින් වෙලා ගිහලා u ධන a බෙදීම t කියලා වම තියෙනවා. දැන් වර්ගේ නෑනේ. ඒක වරහන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව පොරු ඉන්න ළමයි තාප්ප ගන්න. පොරු කියලා જાතියක් ඇත්තම නැත්තම් කවුරු පොරකම් කරන්නේ නැත්තම් යන්නේ නැත්තම් තාප්ප ගන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ. මෙන්න මෙතනදී වර්ගේ නැත්තම් එයා නිසා පොරෙක් කියලා නෙමෙයි කියන්නේ. එයා නැති නිසා වර්ගය අවශ්‍ය නැහැ. මේ වරහන අවශ්‍ය නැහැ. දැන් මොකද කරන්නේ? u ඉන්නවා. u තමයි යුක්ත කරන්න ඕන කෙනා. එයා ඉන්නේ ඒත් එක්ක එකතුලා. මේක තියෙන විදිහ නිකන් බලන්න. u ට ඒව එකතු වෙලා an එක t ගෙන් බෙදිලා. u ට ඒව එකතු වෙලා an එක t ගෙන් බෙදිලා. එහෙනම් මට සිද්ධ වෙනවා මෙන්න මෙතනදී මොකක් කරන්නද? මෙතනදී මට සිද්ධ වෙනවා මොනවා කරන්නද? මට සිද්ධ වෙනවා දරුවෝ u a ගෙන් එකතු වෙලා an එක t ගෙන් බෙදෙනකොට පුතේ මම ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ බෙදීම t එක. අර u a ගේ u a එකතු වෙලා a එන එකට t ගෙන් බෙදෙන්නේ. ඒක නිසා t ව ඉස්සල්ලා අයින් කරන්න ඕනේ. හරිද? මොකද මෙතන එකතු වෙලා a සම්බන්ධම t ගෙන් බෙදෙන්නේ. ඒක නිසා t ගෙන් වැඩි කළා දෙපැත්තම මේ පැත්ත t ගෙන් වැඩි කළා. ගුණ කරපුවම මේක මේක කැවිලා ගිහලා u ධන a සමාන t වතාවක් මූල b කියලා කියන්නේ t මූල b. t මූල b කියලා. හරිද? t මූල b කියලා. ඊට පස්සේ u ධන a කියලනවා u ධන a කියනවා. ඊට පස්සේ u ධන a ට මම මොකද කරන්න ඕනේ? u ධන a ට මම මොකද කරන්න ඕනේ? ඉස්සල්ලාම uත් එක්ක ඉන්න අනිත් එක්කෙනා කවුද? දැන් මෙතන අයින් කරන්න ඕන කෙනා කවුද? අයින් කරන්න uත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒත් එක්ක. ඒව තමයි මම අයින් කරන්න ඕනේ. මේ ඒව අයින් කරනවා මම දෙපැත්තට උඩ ඉන්නේ ඒ දැම්මා. ඉන්නේ දාපුවම මොකද වෙන්නේ? ධන a ට ඍණ a කැපිලා ගිහිල්ලා u සමානයි t වල b ඍණ a කියලා. t වල මූල b ඍණ a කියලා. ඉතින් උක්ත කරන්න ඕන කියලා හැමතිස්සම දකුණු පැත්තෙන් වම් පැත්තේ ලියන්න පුරුදු වෙන නිසා t වල මූල b ඍණ a කියලා අපිට උත්තරයක් කියන්න පුළුවන් අන්තිම උත්තරේ. අන්තිම උත්තරේ මොකක්ද කියන්න පුළුවන්. එහෙනම් අපිට දැන් අපි ඉවරයි සූත්‍ර ගැන කොටස කතා කරලා ඉවරයි. අපි යමු අපේ ඊළඟ කොටසට. හොඳයි. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ දානවා ගානක් කුලක පාඩමෙන්. ඔයාලා හැමෝම මෙන්න මේ ගාන හදන්න ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ ගාන තියෙනවා එක්තරා ගමක ජීවත් වෙන ගොවීන්ගෙන් 36 දෙනෙක් අලවගා කරයි. හරිද? ඉතින් ඔය අල ගානක් තියෙනවා. ඔය ගාන හදන්න බලන්න. ඔය ගාන හැමෝම වීඩියෝ එක නවත්තලා හදන්න. හරි. ස්ක්‍රීන් එකේ තියෙන එක බලලා හැමෝම හදුවා කියලා මම විශ්වාස කරනවා. බලන්න මෙන්න මේකේ තියෙන විදිහට අපි බලමු එක්තරා ගමක ජීවත් වෙන ගොවීන්ගෙන් 36 දෙනෙක් අලවගා කරති. මිරිස් පමණක් වගා කරන ගොවීන් ගණන 18යි. අලවගා නොකරන ගොවීන් ගණන 24ක් වන අතර මිරිස් වගා නොකරන ගොවීන් ගණන 26යි. ඉහත තොරතුරු වෙන් රූප සටහනක දක්වා. ඉස්සරහා වෙන් රූප සටහන දක්වන්න බැරි තියෙන තොරතුරු අපි ඉතින් වෙන් රූප සටහන අඳින්න ඕන. වෙන් රූප සටහන අඳින්න මේ කාර්යයේ අච්චුපතෙන් උපුටාගත්තු ගාන ඒක අච්චුපතේ තියෙන ගාන කොට ඔයගොල්ලෝ හදේනවා. මේකේ මොනවා හරි දෙකක් තියෙනවා. නේද? මේක මෙහෙම ඡේදනය වෙනවද නැද්ද කියන එක කැපෙනවද නැද්ද කියන එක අපි ගාන කියවලා තමයි තේරුම් ගන්න ඕනේ. ඒතර මේකේ කියනවා එක්තරා ගමක ජීවත් වෙන ගොවීන්ගෙන් 36 දෙනෙක් අලවගා කරනවා. ඒ කියන්නේ අලවගා කරනවා මිරිස් පමණක් වගා කරන ගොවීන් ගාන 18. ඒ කියන්නේ මිරිස් විතරක් වවණයක් ඉන්නවා. ඒ කියන්නේ මිරිස් විතරක් වවණ. ඒ කියන්නේ අල කියලා එකක් තියෙනවා. මිරිස් කියලා එකක් තියෙනවා. මිරිස් විතරක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මිරිස් විතරක් නොවන මිරිස් එක්ක තව වෙන මොනවා හරි තියෙන කෙනෙකුත් ඉන්න ඕන නේද? අර මිරිස් විතරක් කියලා කියනවනේ.
හරි අපි එක බලමු දියාදි කොහොමද දෙන්නේ කියලා. අල වගා නොකරන ගොවීන් ගාන 24ක් වන අතර මිරිස් වගා නොකරන ගොවීන් ගාන 26යි. ඉහත තොරතුරු වෙන රූප සටහනක් දක්වන්න කියලා කියනවා. ඇත්තටම මිරිස් පමණක් කියලා කියද්දී ඒ කියන්නේ මිරිස් විතරක් කියලා කියද්දී මිරිස් පමණක් වගා කරන 18 දෙනෙක් ගැන කතා කරද්දී ඔය 18 ඇරුණා මිරිස් එක්ක තව වෙන මොනවා හරි වගා කරන කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් මේ එකක් මේක කැපෙන්න ඕනේ. එතකොට අනිත් එකත් එක්ක මිරිස් කියලා අපි රවුමක් ගත්තොත් ඒ මිරිස් කියන කුලකේ කැපෙන්න ඕනේ. අපි කියමු මේක මිරිස් කියලා. ඔයාලා මේක මාරු වුණාට කමක් නැහැ. මිරිස් මේ අනිත් එක අල. අල සහ මිරිස්. හරිද? මිරිස් වගා කරන අල වගා කරන. හරිද? ඒතර දැන් අල වගා කරන මිරිස් වගා කරන. ඔය දෙක කැපෙන්න ඕනේ. කොහොමද ඔය දෙක කැපෙන්නේ? මිරිස් වගා කරන අල වගා කරන. මිරිස් වගා කරන අල වගා කරන. එතකොට අපිට කියනවා මේකේ එක්තරා ගමක ජීවත් ගොවීන්ගේ 36 දෙනෙක් අල වගා කරනවා. කී දෙනෙක්ද? 36 දෙනෙක් අල වගා කරනවා. ඒ කියන්නේ අල වගා කරන ගොවීන් ප්‍රමාණය 36ක් තියෙනවා. ඒ කියන්නේ අල ගොවීන්. ඒකේ මේ මුළු රවුමෙන්ම 36ක් වෙනවා. ඒක නිසා තමයි මේ මුළු රවුම වෙනවා මෙතන 36 දාන්නේ. මෙතන ඉන්නේ අල විතරයි. මිරිස් කියන රවුමට අයිති නොවන අල පමණක් වගා කරනවා. මෙතන ඉන්නේ වර්ග දෙකම අලයි මිරිසුයි වර්ග දෙකම වගා කරන්නේ මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ මිරිස් පමණක් වගා කරනවා. ඔන්න ඔය ප්‍රදේශවල කියන කොටස් ටික කියන දේවල් ටික ගණන් ගන්නවා. මෙතන තියෙන්නේ මිරිස් පමණක්. මිරිස් විතරයි ඒගොල්ලෝ. මෙතන අල මිරිස් කියන දෙකම. මෙතන අල පමණක්. මෙතන ඔය දෙකෙන් එකක්වත් නැති. මෙතන ඔය දෙකම. හරිද? අන්න ඔය ටික අඳුර ගන්නවා. අල වගා කරන ගොවීන් ගාන 36ක් ඉඳලා මම මෙතන 36 කියලා දැම්ම අල වගා කරනවා. ඊට පස්සේ අහපු අය කියනවා මිරිස් පමණක් වගා කරන ගොවීන් ගාන 18යි. මිරිස් විතරක් වගා කරන ගොවීන් ගාන. ඒ කියන්නේ මිරිස් විතරයි ඒගොල්ලෝ වගා කරන්නේ. මිරිස් පමණක් වගා කරන ගොවීන් ගාන 18යි. 18යි. අල වගා නොකරන ගොවීන් ගාන 24ක් වන අතර. අල වගා නොකරන. අල වගා නොකරන කියන්නේ මොකද්ද පුතේ? මේ දින අල. මේ රවුම ඇතුලේ මේ අල කියලා නම් කරපු රවුම ඇතුලේ කොහෙ ගත්තා? ඒ කියන්නේ කෑලි දෙකට තියෙන මේ රවුමට මේ කෑල්ල ඇතුලේ කොහෙ ගත්තා? මේ කෑල්ල හරි මේ කෑල්ල කොහෙ ගත්තා? අල වගා කරන ගොවියෙක්. අල ගොවියෙක්. එතකොට මෙතන මෙයා ගන්න මෙයා අල ගොවියෙක්. මෙයා අල වගා කරන ගොවියෙක්. මෙයා එක්කෙනෙක් නෙවෙයි. මේගොල්ලොත් අල වගා කරන ගොවීන්. මේගොල්ලොත් අල වගා කරන ගොවීන්. ඒතර මේ රවුම ඇතුලේ ඉන්න හැම කෙනෙක්ම අල වගා කරන ගොවීන්. ඒතර ඔය රවුම ඇතුලේ නැති අය. ඔය රවුම ඇතුලේ නැති අය අල වගා කරනවා කියන රවුම ඇතුලේ නැති අය මෙතන අර ඒ රවුම ඇතුලේ නෙමෙයි වෙන කරනවා. එහෙනම් මේගොල්ලෝ අල වගා කරනවා කියන ගොඩට අයිති වෙන්නේ නැහැ. මේගොල්ලෝ මොන ගොඩටද අයිති වෙන්නේ? අල වගා කරනවා කියන කොටේ නෙවෙයි කියන අල වගා කරන්නේ නැහැ කියන එක. එහෙනම් අල වගා කරන්නේ නැති අය තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ අල වගා කරන්නේ නැති අය. මෙතනත් තියෙන අල වගා කරන්නේ නැති අය. මෙතනත් තියෙන අල වගා කරන්නේ නැති අය. එහෙනම් අල වගා කරන්නේ නැති අය 24ක් ඉන්නවා කියන්නේ මෙතන තමයි 24 ඉන්නෝනේ ඒ 24 18 මෙතන ඉන්නෝනේ ඉතුරුයි මෙතන ඉන්නවා. ඉතුරුයි මෙතන. ඔන්නම දැම්මා. හරි. එතකොට දරුවා මේකේ එනවා 24යි වන අතර මිරිස් වගා නොකරන ගොවීන් ගාන 26යි. ඒ කියන්නේ මිරිස් වගා කරන්නේ නැති. මිරිස් වගා නොකරන. මිරිස් වගා කරන්නේ නැහැ කියන්නේ මේ තියෙන මිරිස් රවුම. ඒ කියන්නේ මිරිස් රවුමේ නැති කට්ටියගේ 26යි. 26ක් කොහෙද ඉන්නේ? මෙතනයි මේ එළියේ. තමයි 26 ඉන්නවා. මිරිස් වගා නොකරන ගොවීන් ගාන 26යි. කියන්නේ මෙතනයි මෙතනයි මිරිස් කියන රවුමට අයිති වෙන්නේ නැති. මෙතනයි මෙතන තමයි 26 ඉන්නෝනේ. ඒ 26න් 6ක් මෙතන ඉන්නකොට මෙතන ඉන්නෝනේ ඉතුරු 20. ඒක අඳුන ගන්න පුළුවන් වෙනවා අපිට. 20යි. ඒතකොට දැන් මැදත් පුරව ගන්න පුළුවන්. වෙන්න උපසරන්න. මේ මුළු රවුමම 36 නම් ඒ රවුම හැදලා තියෙන 20 කියපු කෑල්ලයි මේ කෑල්ලයිනේ. ඉතින් මේ මැද කෑල්ල 16ක් වෙන්න ඕන. ඔන්නෝම ඉබේ පිරෙනවා. තේරුණාද? ඔන්න විදිහට අඳුන ගන්න. කොහොමද ආයෙත් මම පැහැදිලි කරන්න. මේක කියනවා අල වගා කරන ගොවීන් 36ක් ඉන්නවා කියලා. ඒක නිසා ඒගොල්ලෝ මම මේ මුළු රවුමම නිරූපණය කරන්නේ 36 දෙනා දැන් මුළු රවුමෙම 36 පේනවා. අහපෝ කියනවා අල වගා කරන්නේ නැති අය කීයක් ඉන්නවා කියලා කියන්නේ අර මිරිස් පමණක් වගා කරන අය කියන්නේ මිරිස් විතරයි වෙන කිසිම දෙයක් පවන්නේ නැහැ. මිරිස් විතරක් පවන අය 18 දෙනෙක් මේ ඉන්නේ 18 දෙනා. අහපෝ ආයි කියනවා මිරිස් කියන්නේ අල වගා කරන්නේ නැහැ. අල වගා කරන්නේ නැති අය ඉන්නවලු 24ක්. ඒතර මේ 36 දෙනෙක් ඉන්නවා අල වගා කරන මෙතනත් අල වගා කරනවා මෙතනත් අල වගා කරනවා
මෙතන 18 දෙනෙක් ඉන්න මිනිස් විතරයි අලවගා කරන්නේ. අලවගා කරන්නේ නැති අය කියන්නේ මේගොල්ලෝ අයිති අල කියන රවුම ඇතුළේ නැහැ කියන්නේ අලවගා කරන්නේ නැහැ. එළියේ ඉන්නවා කියන්නේ අල කියන රවුම ඇතුළේ නැහැ. ඒ කියන්නේ අලවගා කරන්නේ නැහැ. එහෙනම් 24 දෙනා හැදෙන්න ඕන පුතේ කොහෙන්ද? 24 හැදෙන්න ඕනේ මෙතන නෙවෙයි. මෙතන නෙවෙයි හැදෙන්න ඕනේ. එතකොට මෙතන නෙවෙයි මෙතන නෙවෙයි හැදෙන්න. එතකොට පුතේ බලන්න මෙන්න මෙයාගේ 24 හැදෙන්න ඕනේ. ඊට පස්සේ අහමු අනිත් පැත්තම කියනවා මිරිස් වගා කරන්නේ නැති ඇති 26ක් මිරිස් වගා කරන්නේ නැති අය 26ක් ඉන්නවා ඊළඟට මෙතනයි මෙතනයි මෙතන යනවා 26ක් මිරිස් වගා කරන්නේ නැති අය. මිරිස් වගා කරන්නේ නැති අය කීයක් ඉන්නවද එතකොට 26ක් හැදෙනවා මෙතන. ඊට පස්සේ අපි මොකද කරන්නේ ඊට පස්සේ පුතේ අපි දාන්න ඕන මොකද්ද ඊතුරු ප්‍රශ්න වලට උත්තර දෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරි. දැන් දෙවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ දෙනවා. ඒකේ තියෙනවා අල පමණක් වගා කරන ගවීන් ගාන කියලා. අල පමණක්. දැන් අපි හොයලා ඉවරනේ. අල පමණක්. මේ ඉන්න අල පමණක් වගා කරන අය. අල පමණක් වගා කරන ගවීන් ගාන කියලා 30යි. හරි ලේසි. මෙතන මේක දිහා බලලා දැන් උත්තරේ අල පමණයි. මේ කැලේටයි තියෙන අල විතරයි. අල විතරයි. අලයි මිරිසුන් දෙකම. හරිද? ඔන්න ඔය අලයි මිරිසුන් දෙක මිරිසට අල උඩට දාන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක ඊළඟට තියෙන අල ඉහත වර්ග දෙකම වගා කරන ගොවීන් ගාන කියලා. ඉහත වර්ග දෙකම වගා කරන ගොවීන් ගාන. ඉහත වර්ග දෙකම වගා කරන ගොවීන් ගාන. දෙකම වගා කරන ගොවීන් ගාන කියන්නේ මැද ඉන්න කට්ටිය නෙගොල්ල 16යි. එහෙනම් ඊළඟ එකේ තියෙනවා 16 උත්තරේ හරියට ඊට පස්සේ එතනින් අහනවාට මට තව ප්‍රශ්නයක් වෙයි. මොකක් ප්‍රශ්නේ අහනවා? කවුද උත්තර දෙන්නේ? මම අහන ප්‍රශ්නේ තමයි අහම්බු ලෙස ගත්ත අයෙකු. හොඳට බලන්න එක. අහම්බු ලෙස ගත්ත අයෙකු අල වගා නොකරන අයෙකු වීමේ සම්භාවිතාව. අහම්බු ලෙස ගත්ත අයෙකු අල වගා නොකරන අයෙකු වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ අහම්බෙන් මෙතනින් කෙනෙක් ගත්තොත් එයා අල වගා කරන්නේ නැති කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාවය. මොකද්ද? 18යි 6යි තමයි අල වගා කරන්නේ නැති අය. එම වෙන්න තියෙන ඉඩ සම්භාවිතාව කියන්නේ කීයද? ඒක බලන්න උත්තර ලියන්න ඕන දැන්. සම්භාවිතාවල් ලියද්දී භාගයක් විදිහට අපි ලියන්නේ. ඉතින් පුතේ මේ අපි මේ ඔක්කොම එකතු කරන්න ඕන 20යි 16යි 30යි 30යි 18යි කරුවාම 54යි 60යි. ඔක්කොම 60ක් තියෙනවා. 60න් 24 දෙනෙක් ඉන්නවා. 18යි 6යිනේ. අල වගා කරන්නේ නැති අය. එහෙනම් ගන්නකොට අහම්බ ලෙස ගන්නකොට අහම්බ ලෙස ගත්ත අය අල වගා කරන්නේ නැති කෙනෙකු වීමේ සම්භාවිතාව 60න් 24යි කියලා උත්තරයක් එනවා. හරි ලේසි. එන්න ඕනේ. හරි හොඳයි. දැන් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේක හදන්න ඇති කියලා. ඔයගොල්ලෝ මේ තේරුම් ගත්ත එකත් එක්ක ඊළඟට මම දැන් බෝඩ් එකේ දාන ගානත් එක්ක ඒ ගාන හදන්න. ඔන්න දැන් මම බෝඩ් එකට මම ගානක් දානවා. ඒකට මම අච්චුවතින් මේ ගාන දෙන්නේ බලන්න හදන්න බලන්න. මෙන්න මේ ගාන. හොඳයි මේක හොඳ ගානක් නේද? මේක හොඳ ගානක්. මේ ගාන දැන් කියවලා හදන්න බලන්න. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතරින් හරිද? අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතරින් 19ක් පිරිමි ළමයි වූ අතර 17 දෙනෙක් අවුරුදු 15කට වැඩිය. අවුරුදු 15කට අඩු ගෑනු ළමයි ගන්න අය. හොඳයි. ඔය ගාන හදන්න බලන්න දැන් ටක් ගාලා. හොඳයි. වීඩියෝ නවත්තලා බලන්නේ ගාන හැදුවා කියලා මම විශ්වාස කරනවා. අපි බලමු දැන් ඔයගොල්ලෝ හදපු ගාන හරියට චෙක් කරගන්න ඕනේ. කොහොමද ගාන කියන්නේ? චාරිකාවකට නෑ අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතරින්. අපි මේක අඳිනවා මෙන්න මෙහෙම. ඇඳලා වෙන රූප සටහන අඳින්න දැන් ඕනේ යන්නේ සර්වසුලකේ තියෙනවා. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවෝ 35 දෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නවා කීයද? 35 දෙනෙක්. 35 දෙනෙක් අතරින් තමයි ගන්න. ඒ කියන්නේ සර්වසුලකේ ඉන්නවා කීයද? 35 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අතරින් 19ක් පිරිමි ළමයින් වූ අතර 17 දෙනෙක් අවුරුදු 15කට වැඩි. 19ක් පිරිමි ළමයි. රවුමන් ඉන්නවනේ. 17 දෙනෙක් අවුරුදු 15කට වැඩි. ඒ කියන්නේ මෙතනදී මේකක් තියෙනවා. හරිද? පිරිමි ළමුන් ආය ගැහැණු ළමුන් කියලා එකක් මේක කියන්නේ නැහැ ළමයි ඈ. මොකද හේතුව දැන් මේකේ ඡේදනයක් කරනකොට ගැහැණු පිරිමි දෙකටමයි ගියා ඉන්නේ නේද? නේද එහෙම ඇයිටි අපි නමුත් සම්මතයක් අපිට අපි ගන්නෙ
ගෑනු වෙනම ඉන්නවා පිරිමි වෙනම ඉන්නවා දෙකටම අයිති නැහැ. දැන් මේක ඔයාලා මෙහෙම ඇඳුවොත් මෙහෙම වෙන් රූපේ මෙහෙම ඇඳලා ගෑනු කියලා මෙහෙම දැම්මොත් ඒක දෙක කැපෙන්න මෙහෙම ඇඳලා කියන්නේ දැන් මෙහෙම ඇඳලා. මෙතන ගෑනු කියලා දැම්මොත් මේක වැරදිනේ. ගෑනු පිරිමි දෙකටමයි. එහෙමයි ඉන්නවා බලන්න. හරිද? එහෙමයි නෑ. හරිද? ඒකින්ද මේක ඒක දෙක් වෙන්නේ එහෙම යන්නේ මෙතන තියෙන පොත කියලා බලන්න. චාරිකා අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අරගෙන 19 දෙනෙක් පිරිමි ළමුන්. ඔන්න මම පිරිමි ළමුන් කියලා දැම්මා. 19 දෙනෙක් කියනවා. ඔන්න 19 දෙනෙක් පිරිමි ළමුන් ඉන්නවා. හරිද? ඌ අතර 17 දෙනෙක් අවුරුදු 15කට වැඩිය. කවුද? 17 දෙනෙක් අවුරුදු 15කට වැඩිය. 17ක් අවුරුදු 15කට වැඩිය. 17 දෙනෙක් අවුරුදු 15කට වැඩිය. එහෙනම් මම මෙතන ගන්නවනේ මොකද? අවුරුදු 15ට වැඩි ළමයි කියලා. අවුරුදු 15ට වැඩි ළමයි කියලා. 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි ගාන අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි ගාන කීයද? ගැහැණු ළමයි ගාන කියනවා අපිට අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි ගාන 6යි. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි ගාන 6යි. එතකොට අපි මේවා කොහොමද මේ තොරතුරු දාන්නේ? දැන් මෙතන මුතිය දැන් ඇත්තටම මෙතන දාන පිරිමි ළමයි ගාන. ඔන්න පිරිමි ළමයි කියන අතට. ඊට පස්සේ අවුරුදු 15ට වැඩි ළමයි කියලා මම නෑ දැන් මේ ගැහැණු පිරිමි අතර දෙන්නක් ගන්න බැරි නිසා මෙතන ආයෙ පිළිදෙන තොරතුරුත් එක්ක මේකේ ආයෙ කියන්නේ අවුරුදු 15ට වැඩි ළමයි තමයි ඉන්නවා කියන්නේ. 17 දෙනෙක් අවුරුදු 15ට වැඩි කියලා කියන්නේ. එහෙනම් මෙතන මට ගන්න ඕන අනිත් එක තමයි අවුරුදු 15ට වැඩි. ඒතර අවුරුදු 15ට වැඩි ළමයි කියද්දි ඒගොල්ලෝ ගැහැණු වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන් කොහොම හරි ළමයි අවුරුදු 15ට වැඩි වෙනවා. අවුරුදු 15ට වැඩි ළමයි. එතකොට දැන් මෙතන තියෙන තොරතුරුත් එක්ක මේගොල්ලෝ හැම කෙනෙක්ම අවුරුදු 15ට වැඩි. ඒතර මෙතන මෙහෙම දැම්මම මෙතන තොරතුරු විදිහට මේක මෙතන ඉන්න හැම කෙනෙක්ම පිරිමි ළමයි. පිරිමි ළමයි කියන රවුම ඇතුලේ ඉන්නේ ඉඳ මෙතනින් මම ළමයි කාම්බලස ගත්තොත් එයා පිරිමි ළමයි. මෙතනින් මම ආම්බලස ළමයි ගත්තොත් එයා පිරිමි ළමයි. හැබැයි මෙතනින් ගන්නකොට මේ 17ට වැඩි අවුරුදු 15ට වැඩි කියද්දි 15ට වැඩි කියද්දි මෙතනින් ගන්න ළමයි අවුරුදු 15ට වැඩි. මෙතනින් ගන්න ළමයි අවුරුදු 15ට වැඩි මේ රවුමට අයිති වෙන නිසා පිරිමි ළමයි කියන රවුමට අයිති වෙන නිසා මේගොල්ලෝ මොකද වෙන්නේ අවුරුදු 15ට වැඩි. එහෙනම් මේ රවුමේ ඉන්නේ හින්දා අවුරුදු 15ට වැඩි මේගොල්ලෝ. මේ රවුමෙත් ඉන්නේ හින්දා දෙකටම අයිති වෙන පිරිමි ළමයිනුත් වෙනවා. ඒ කියන්නේ මෙතනින් කියන්නේ මොකද අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි. මෙතනින් කියන්නේ නම් මොකද පිරිමි නොවන ළමයි. අවුරුදු 15ට වැඩි රවුම ඇතුලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ කවුරු කොයි ඇතුලේ ඉන්නේ? අවුරුදු 15ට වැඩි කියන රවුම ඇතුලේ ඉන්නේ. අවුරුදු 15ට වැඩි කියන රවුම ඇතුලේ ඉන්නවා. නමුත් පිරිමි ළමයි කියන රවුම ඇතුලේ නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මෙතන මේගොල්ලෝ පිරිමි ළමයි කිව්වම ආයේ එළියේ ඉන්න බෑ කොහොමද පිරිමි ළමයි. එහෙන් මෙහි තැන් වල ඉන්න බෑ. පිරිමි ළමයි කියලා කියද්දී මේ රවුමේ ඉන්නේ පිරිමි ළමයි නම් ආයේ එතන මෙතන වෙන කොහෙවත් ආයේ පිරිමි ළමයි නෑ වෙන කොහෙවත් ඉන්න බෑ. මේ රවුම ඇතුලේමයි ඉන්න ඕනේ. එහෙනම් මේක කියන්නේ පිරිමි ළමයි 19 දෙනා කියලා. මේක 19ම තමයි. එතනින් වෙන කොහෙවත් ඉන්න බෑ. ඒ 19 දෙනාම ඉන්න ඕනේ මෙන්න මේ රවුම ඇතුලේ. ඒක අපි කියනකොට අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි කියද්දී දැන් බලන්න මෙතන මෙන්න මෙයයි දෙන්නම පිරිමි ළමයි නෙමෙයි. මෙතන 17ට වැඩි අවුරුදු 15ට වැඩි කියන එකට අයිති නෑ මෙතන. මෙතන අවුරුදු 15ට වැඩි කියන එකට අයිති. 15ට වැඩි කියන එක අයිති. මොකේද? අවුරුදු 15ට වැඩි කියන එකට අයිති. අවුරුදු 15ට වැඩි කියන එකට අයිති. නමුත් පිරිමි ළමයි කියන එකට අයිති නෑ. එහෙනම් අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි නෙමෙයි. පිරිමි ළමයි වෙන මොකද? කවුද? ගෑනු ළමයි. පිරිමි ළමයි නෙමෙයි අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි නෙමෙයි. එහෙනම් අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි තමයි දෙන්නේ. මේ ගාන කියලා තියෙනවා අපිට අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි කියද? අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි කීයක් ඉන්නවා? 17 දෙනෙක් අවුරුදු 15ට වැඩි අවුරුදු 15ට අඩු ගෑනු ළමයි ගාන 6යි. මේ අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි. එතකොට පුතේ දැන් අවුරුදු 15ට අඩු ගෑනු ළමයි කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි කියන රවුමෙන් එළියේ ඉන්න හැම කෙනෙක්ම ගෑනු ළමයි. වෙන කවුරුත් නැහැ. මේ රවුම පිරිමි ළමයි. එහෙනම් ගෑනු ළමයි ඉන්නේ කොතනද? මෙතන ගෑනු ළමයි. මේ ගෑනු ළමයි මොන ගෑනු ළමයිද? අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි. මේකේ ඉන්නවනේ ගෑනු ළමයි නේද? අයි පිරිමි ළමයි කියන රවුමෙන් බාහිරවනේ ඉන්නේ මේක පිරිමි ළමයි නොවන අය. ඒ කියන්නේ ගෑනු ළමයි. මේකත් පිරිමි ළමයි රවුමෙන් එළියේ ඉන්නේ පිරිමි ළමයි නොවන ළමයි. ගෑනු ළමයි. ඒ කියන්නේ මේ ගෑනු ළමයි, මේ ගෑනු ළමයි, මේ මොන ගෑනු ළමයිද? මේ ඉන්නේ අවුරුදු 15ට වැඩි කියන කොටේ ඉන්නේ අවුරුදු 15ට වැඩි ළමයි ඒක ඇතුළෙමයි ඉන්න ඕනේ. අවුරුදු 15ට වැඩි ළමයි මෙතන ඉන්න අවුරුදු 15ට වැඩි ගෑනු ළමයි මෙතන ඉන්න අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි රවුමට අයිති නිසා මේගොල්ලෝ පිරිමි ළමයි විතරයි 15ට වැඩි කියන කොට නෑ.
ඒ කියන්නේ 15ට වැඩි කෙනෙකුට නෑ කියන්නේ 15ට අඩුයි. අවුරුදු 15ට අඩුයි මේගොල්ලෝ. 15ට වැඩි කෙනෙකුට නෑ කියන්නේ මේ ඉන්න පිරිමි ළමයි 15ට වැඩි නැති පිරිමි ළමයි. 15ට වැඩි නැති පිරිමි ළමයි කියන්නේ 15ට අඩු පිරිමි ළමයි. ඉන්නේ මේ ඉන්නේ 15ට වැඩි පිරිමි ළමයි. 15ට වැඩි කියනවා මෙතන ඉන්නේ ඉඳ මේ පිරිමි ළමයි ඉන්නේ මේ නමුත් 15ට වැඩි. පිරිමි ළමයි නොවන 15ට වැඩි අය කවුද? 15ට වැඩි ගෑනු ළමයි. මේ ඉන්නේ පිරිමි ළමයි නොවන අය 15ට වැඩිත් නෑ. 15ට වැඩි කියන ගොඩෙත් නෑ. ඒ කියන්නේ 15ට වැඩි කියන ගොඩේ නෑ කියන 15ට අඩුයි. පිරිමි ළමයි කියන ගොඩෙත් නෑ කියලා කියන මේක පිරිමි ළමයි නෙමෙයි කියන ගෑනු ළමයි. 15ට වැඩි නැති. ඒ කියන්නේ 15ට අඩු පිරිමි ළමයි නොවන ඒ කියන්නේ ගෑනු ළමයි. ඒ කියන්නේ 15ට අඩු ගෑනු ළමයි. කොතනද ඉන්න ඕනේ? 6 දෙනයි කියලා ගාන කීයද දෙනයි 6 දෙනයි ඉන්නේ මෙතන. එළි. ගෑනු කියලා වෙන මේක කළා නෑ. නමුත් මේ ගෑනු මේ ඉන්නේ ගෑනු කියලා හඳුනා ගන්නවා. මේ ඉන්නේ ගෑනුයි කියන හඳුනා ගන්නවා. එතකොට හොඳට තේරුම් ගන්න. කීයක් ඉන්නවද? ගෑනු ළමයි මේක තොරතුරු කියනවා අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතරින් 19 දෙනෙක් පිරිමි ළමයි අතර 17 දෙනෙක් අවුරුදු 15කට වැඩිය. අවුරුදු 15කට අඩු ගෑනු ළමයි ගාන 6කි. ඉහත තොරතුරු සුදුසු වෙන රූපයකට අපහළ වෙනවා. හරි ළමයි 35 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ රූපය අපි තිබිච්ච විදිහට ගත්ත විදිහට එහෙමම අපි දෝසුරුගේ දැම්මොත් ඔය විදිහට දාන්න තියෙනවා. එහෙමම නේ දාලා තියෙනවා. හැබැයි මේ දාපු එකෙන් අපිට ඉතුරුව පුරව ගන්න මෙන්න මේවා පුරව ගන්න කෑලි තුනක් තියෙනවා අපිට පුරව ගන්න. අපි කොහොමද මේ කෑලි තුන පුරව ගන්නේ? පුරව ගන්න දෙන්නේ මෙන්න මෙතන 35ක් තියෙනවා. 35 හැදලා තියෙන්නේ මෙන්න මේ කෑලි 1 2 3යි මේ 4න් හැදලා තියෙන්නේ. අපි මෙන්න මේවා භාවිත කරලා හදමු බලන්න. 35 දෙන්න ඕනේ. මේ මෙතන 17යි මේ මුළු රවුමම 17යි. මේ මුළු රවුමම 17යි. මෙන්න මේ කෑල්ල 6යි කියන්නේ 17යි මේ 6යි කියලා. ඉතින් මම තිත් තියෙන ඒවා ටික බලන්න මේ කොළ පාටේ තිත් තියෙන මේකයි 17යි. ඔය දෙකම 17යිනේ. මේ එළියේ ඉන්න කොටස 6යි 17යි 6යි කියලා 23. 23 35 වෙන්න ඉතුරු ටික මෙතන ඉන්නවා. මේකත් එක්ක 35 දෙන්න ඕනේ. මේකයි බලන්න මම කෑලි 4ක් තියෙනවා 4න් 3ක් ගත්තා. මේ දෙන්න මේ කෑලි දෙකම 17යි. මේ එළියේ ඉන්න 6යි 17යි 6යි කියලා 23යි. 35 වෙන්න තව ඕනේ 12. ආන්ගේ 12 නම මෙන්න මෙතන ඉන්න ඕනේ. එතකොට තමයි 35 හැදෙන්නේ බලන්න. මේ දෙකම 17යි 6යි 23යි 12යි 35. හරිනේ. වැඩි හරි. දැන් පුතේ දැන් මෙතන 19 කියලා මේ මුළු රවුමෙම 19යිනේ. මේ මුළු රවුමෙම 19 නම් ඒ 19න් මෙතන 12ක් ඉන්නවා නම් මෙතන ඉන්න ඕනේ කියලා මේ මුළු රවුමෙම 19 නම් ඒ 19 මෙතන 12ක් ඉන්නවා නම් මෙතන කීයක් ඉන්න ඕනද? මෙතන ඉන්න ඕනේ කියලා 7යි. මෙතන ඉන්න ඕනේ කියලා 7යි. දැන් 19 හැදෙන්න බෑ මුළු රවුමෙම 19 හැදෙන්න බෑ. 19 12 7යි 19 හැදෙනවා. දැන් ඔන්න බලන්න මේ මෙතන 17ක් ඉන්නවා. 17න් මෙතන 7ක් ඉන්නවා මෙතන කියලා 17යි 17 7ක් මෙතන ඉන්නවා. ඉතුරු 10 මෙතන ඉන්නවා. ඉතුරු 10 මෙතන ඉන්නවා. දැන් ඔන්න එනවා 35 දෙක පිටින් දාපොත් ඔන්න වැඩි හරි. මාත් අපි ඔක්කොම ටික හොයාගත්තා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේකේ උත්තරය හොයන්න. දැන් මේක අපි සම්පූර්ණයෙන් පුරව ගත්තා. අපි දැන් ඉන්න චාරිකා මොකද්ද අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතරින් 19 දෙනෙක් පිරිමි ළමයි ඔන්න ඔය කියන ඊට තොරතුරු වෙන රූපයක දක්වන්න දැක්කුවා. අවුරුදු 15කට වැඩි පිරිමි ළමයි ගන්න කීරි කරනවා. 15ට වැඩි පිරිමි ළමයි කියන්නේ මේගොල්ලෝ 15ට වැඩි රවුමක් අය කියනවා පිරිමි කියලා රවුමක් අය කියනවා. උත්තරේ දෙවෙනි ප්‍රශ්නෙට 7යි. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන රූප සටහන දෙවෙනි ප්‍රශ්නෙට 7යි. ඊට පස්සේ කියනවා ඉහත එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔයාලට දෙනවා ප්‍රශ්නයක් මේක ඇතුලේ. මේක ඇතුලේ ප්‍රශ්නයක් දෙනවා. මෙන්න අහඹු ලෙස ගත් අයකු අවුරුදු 15ට අඩු ළමයෙකු වීමේ සම්භාව්‍යතාවය. අහඹු ලෙස ගත් අයකු මොකද්ද මම කියන්නේ අවුරුදු 15ට අඩු අයකු අවුරුදු 15ට අඩු අයකු වීමේ සම්භාව්‍යතාවය. අවුරුදු 15ට අඩු අයකු වීමේ සම්භාව්‍යතාව. අඩු ළමයෙක් වීමේ සම්භාව්‍යතාව කීයද? හොඳයි. මේ පුතේ චෙක් කරගන්න. අවුරුදු 15ට අඩු අය 15ට වැඩි කියන රවුමෙන් නැති අය. මේ 12 දෙනා 15ට වැඩි කියන රවුමේ නෑ. ඒ කියන්නේ 15ට අඩුයි. මේ 6 දෙනාත් 15ට අඩුයි. ඒ කියන්නේ 6යි 15 12යි කියන 12යි 6යි කියලා කියන්නේ 18යි. අවුරුදු 15ට අඩු අය වීමේ සම්භාව්‍යතාව 35යි. ඔන්න ඔච්චරයි. අපි අද දවසේ වෙන කටයුතු අවසන් කරනවා. අපි තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු 10 වසර